අපගේ දිනපතා භෝජනය. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම සඳහා බයිබල් කියවීම. ශුද්ධ බයිබලයේ ලූක් සුභාරංචියේ 15 වන පරිච්ඡේදයේ 17 වන පදයේ සිට 24 වන පදය දක්වා. එවිට ඔහු හරිසේ කල්පනාවට පැමිණ මාගේ පියාගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනෑ පමණටත් වඩා කෑම තිබේ. එහෙත් මම මෙහි සාගින්නෙන් නසිමි. මම නැගිට මගේ පියාණන් වෙත ගොස්, පියාණනි, දෙවියන් වහන්සේට විරුද්ධවද ඔබට විරුද්ධවද පව් කෙලෙමි. මින් මතු ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්න නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එකෙකුමින් මා තබාගත මැනවයි ඔහුට කියන්නෙමි සිතා පිටත්ව තම පියා වෙත ගියේය. ඔහුගේ පියා දුරතියාම ඔහු දැක අනුකම්පාවෙන් ඇලලී දුව ගොස් දෑතින් ඔහුගේ ගෙල වැළඳ සිපගත්තේය. එවිට පුත්‍රයා ඔහුට කතාකොට, පියාණනි, දෙවියන් වහන්සේට විරුද්ධවද ඔබට විරුද්ධවද මම පව් කළෙමි. මින් මතු ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්නට නොවටිමි කීය. එහෙත් පියා සිය මෙහෙකරුවන් කැඳවා වහා හොඳම සලුව ගෙනවිත් මොහුට අඳවන්න, මොහුගේ ඇඟිල්ලෙහි මුදුවක් පළඳවා පාදවල වහන්ද දමන්න, තරකල වස්සා ගෙනවිත් මරන්න. අපි කාබී ප්‍රීති ප්‍රමෝද වෙමු. මන්ද මේ මාගේ පුත්‍රයා මැරී සිට යළි ජීවත්ව සිටි, නැති වී සිට සම්භවී යයි කීය. එවිට ඔහු ප්‍රීති ප්‍රමෝද වන්න පටන් ගත්හ. සියල්ලන්ට සමාව තිබේ. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ලියන ලද්දේ ෂර්ඩන් වොයිසි විසිනි. එක කෙටි කතාවක අර්නස්ට් හෙමින්වේ ඉබාගාතේ ගිය තම පුත්‍රයා සමග නැවත එකතු වීමට කැමති ස්පාඤ්ඤ පියෙක් ගැන පවසයි. ඔහු පුවත්පතක දැන්වීමක් පළ කළා. පැකෝ අඟහරුවාදා දහවල් මාව මොන්ටානා හෝටලයේදී මුණ ගැසෙන්න. සියල්ලට සමාව දී ඇත. පියා පැමිණෙන විට සෙනගක් රැස් වී සිටිනවා ඔහු තුටුවා. තම පියවරුන්ගෙන් සමාව ලබා ගැනීමට ආශාවෙන් පැකෝ නම ඇති 800ක් ඔහුගේ දැන්වීමට ප්‍රතිචාර දක්වමින් එහි සිටියා. එය සිතට කාවදින කතාවක්. එය සමාව ලබා ගැනීමට අප තුළ ඇති ගැඹුරු ආශාව උද්දීපනය කරනවා. ජේසුස් වහන්සේ කී කතාවක් එය මට සිහිපත් කළා. කාලකන්නි ජීවිතයක් සොයාගෙන තරුණයෙක් තම පියාව අතහැර යයි. නමුත් ඔහු කරදරයට වැටෙයි. හරි සිහි කල්පනාවට පැමිණි විට ඔහු නිවසට හැරී එන්නේය. සමාව ඉල්ලීමටවත් ඔහුට ඉඩක් නොතබා මෙම පියා දිව ගොස් ඔහු වැළඳගන්නේය. මේ මාගේ පුත්‍රයා මැරී සිට යළි ජීවත්ව සිටි, නැති වී සිට සම්භවී යයි කියමින් පියා ප්‍රීතියෙන් කෑගැසුවේය. මෙම කතාවේදී පියා දෙවියන් වහන්සේව නියෝජනය කරන අතර පුත්‍රයා අපව නියෝජනය කරයි. අපද නැවත අපගේ ස්වර්ගීය පියාණන් වෙත පැමිණෙන විට ස්වර්ගය ප්‍රීතියෙන් ඉපිල යන ආකාරය අංශු මාත්‍රයකින් පෙන්වයි. සමාව ලැබීම දොස් තබන සිතක බර ඔසවා තබයි. ත්‍යාගයක් ලෙසට අපට දෙන දෙය අප පිළිගත යුතු වන්නේය. මෙම කතාවේ පියාට ඔහුගේ පැකෝව හමු වූයේ දැයි හෙමින්වේ අපට පවසන්නේ නැත. ජේසුස් වහන්සේගේ කතාවේ පියාට තම පුත්‍රයන් සහ දියණියන් හමු වේවිද? අපගේ ප්‍රතිචාරය වෙනුවෙන් උන්වහන්සේ දෑත් දිගු කර බලා සිටිනසේක. අපි ආඥා කරමු. පියාණනි, මා කළ දේවල් දැන දැන
ඔබ දෙන්නව සමාව දරා ගැනීමට නොහැකි. මම එය ලබා ගන්නෙමි. ඔබ වහන්සේට ස්තුතියි. ආමේන්. ඔබ පැකෝගේ පියා වූයේ නම් ඔබට හැඟෙන්නේ කෙසේද? දිව්‍යමය සමාව ලබා ගැනීමෙන් ඔබව වළක්වන්නේ කුමක්ද? අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ඔබට ආශිර්වාදයක් වූවා නම් මේ ගැන අන් අයටද පවසන්න. හෙට දිනයේදී අප සමග එකතු වන්න කියා අපි ඔබට ආරාධනය කරමු. ඔබට ජේසු පිහිටයි.